අයිබෝවන් හැමෝම මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ශ්‍රී ලංකා එකට ඔන්ලයින් පේමන්ට් එක කරන්න කියලා. ඉතින් ඉස්සෙල්ලම අපි ලොග් වෙන්න ඕනේ ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට. ඉතින් මම Chrome එකට ගිහිල්ලා සර්ච් කරනවා ශ්‍රී ලංකා කියලා. එතකොට මේ වගේ මේන් වෙබ්සයිට් එකට යනවා. ඊට පස්සේ මේ වගේ මේන් ඉන්ටර්ෆේස් එකට යනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩින් තියෙනවා ස්ටුඩන්ට් ලොගින් එක. ඊට පස්සේ තියෙනවා පේ ඔන්ලයින් එක. ඊට පස්සේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් සිංහල තමිල්. ඒ කියන්නේ ඔයාලට කැමති ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. නෝමලි මේක තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් මේ මුළු ඉන්ටර්ෆේස් එකම. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔය උඩ තියෙන ටැබ් ටික හෝම් තියෙනවා, about us තියෙනවා, member තියෙනවා. ඊට පස්සේ ඔය ඒ ටැබ් වලත් ඇතුලේ තියෙන ඒවා ටික බලා ගන්න පුළුවන්. උතන අපි ස්ටුඩන්ට් එක තමයි මේන්ලි අපි යූස් කරන්නේ. එක්සැමිනේෂන් තියෙනවා, රෙජිස්ට්‍රේෂන් තියෙනවා. එතකොට අර ඉංග්‍රීසි කෝස් එක එහෙම තියෙනවා. ඉතින් ඊට පස්සේ මොහොම ටැබ් ඔක්කොම ඔයාලා වෙනම බලා ගන්නත් පුළුවන්. මේ ක්‍රමය තමයි හැම පේමන්ට් මෙතඩ් එකකටම අපි මේ යොදාගන්නේ. එතකොට CA එකට කරන පේමන්ට් වලදී අපි යන්න ඕනේ පේ ඔන්ලයින් එකට. ඉතින් පේ ඔන්ලයින් එකට ගියාට පස්සේ මෙතන වෙන්නනවා අපිට මෙම්බර් ස්ටුඩන්ට් CA ස්ටුඩන්ට් අද. එතකොට මෙම්බර් කියන්නේ ඒ කියන්නේ ACA උන එක්කෙනෙක්, ඒ කියන්නේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. එතකොට CA ස්ටුඩන්ට් කියන්නේ අපි වගේ එක්සැමිනේෂන් කරන අය. ඉතින් අද කියන්නේ ඔය ඉන්ස්ටිටියුට් ඔන්ලයින් අකුර IAS ඔන්ලයින් accounting වගේ ඒවා. ඊට පස්සේ අපි අපිට CA ස්ටුඩන්ට් සිලෙක්ට් කරලා ඔයාලගේ ස්ටුඩන්ට් ID එක දාන්න ඕනේ. එතකොට අංක 7ක් තියෙන ඔයාලගේ ස්ටුඩන්ට් ID එක දෙන්න. එතකොට මම මේ විදිහට මගේ ID එක ගහන්නම්. ඔයාලත් ඒ විදිහට කරන්න. ඊට පස්සේ I am not robot කියන එක ක්ලික් කරන්න ඕන. එතකොට ඊට පස්සේ මේ වගේ ක්ලික් කරලා continue දෙන්න යටින් තියෙන එක. ඊට පස්සේ අපි user verification එක හරි. ඊට පස්සේ payment method එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා හරියටම බලන්න student ID එක ඔය යටින් තියෙන වගේ name එක email එක හරිද කියලා. ඊට පස්සේ I am confirm that above details are correct කියන ටික් එක දාන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඕනම ඒ කියන්නේ CA වලට කරන ඕනම payment එකක් මේ ක්‍රමයට තමයි කරන්නේ. ඊට පස්සේ ඔයාලට බලන්න capstone කරනවා නම් ඒවා study pack purchase කරනවා නම් ඒ විදිය කොහොමද කියලා ඔක්කොම තියෙනවා මෙතන. payment code එක ඉදන් තියෙනවා. ඒකට payment amount එක තියෙනවා. ඊට පස්සේ business level, corporate level, strategic level ඒ ඔක්කොමඩම අදාළව අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි බලනවා business level වලට තමයි අපි payment එක කරන්න හදන්නේ. මෙතන තියෙනවා එතකොට business exam fee for business level. එතකොට ඔය තියෙනවා EX1 කියලා 5200ක් business level වලට ඒ payment code එක. ඒ වගේ අපි ඒක අපි ක්ලික් කරනවා. එතකොට උතන pay online කියලා තියෙන්නේ. එතකොට අපිට ඒක ක්ලික් කරාම අපි ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. ඊට පස්සේ මේ විදිහට තියෙනවා. එතකොට ඔයාලගේ business student ID එක තියෙනවා. ඊට පස්සේ student ID එක email එක තියෙනවා. ඊට පස්සේ contact number එක බලන්න හරිද කියලා. ඊට පස්සේ මෙතන payment method එක select කරන්න ඕනේ. master හෝ visa නැත්නම් American Express. ඊට පස්සේ මගේ visa එකක් තියෙන නිසා අපි visa එක click කරනවා. ඊට පස්සේ මෙතන ඔයාලට per subject එකට තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ 5200යි per subject එක. ඔයාලා subject දෙකක් ගන්නවනේ ඒ වගේ දෙගුණ. ඒ කියන්නේ 10400. ඒ වගේ ඔයාලට multiply කරලා ඔයාලා දාන සබ්ජෙක්ට් ගන්නට payment එක කරන්න පුළුවන්. ඊට පස්සේ උතන මම එක සබ්ජෙක්ට් එකක් දාන්න නිසා 5200 select කරනවා. ඊට පස්සේ pay now යනවා. ඒ කියන්නේ හතරවෙනි step එකට යනවා. confirm payment එක. ඊට පස්සේ මෙතන accept දෙන්න. accept දුන්නාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. ඊට පස්සේ මෙතනත් I am not robot ඒක security verification එක කරන්න ඕනේ. ඊට පස්සේ submit verification එක දෙන්න උඩ ටික් එක හරි ගියාම දැන් දෙන්න. ඊට පස්සේ අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා අවසාන වශයෙන්. ඊට පස්සේ මෙතන අපිට පෙන්නනවා ඔයාලගේ payment කරන්න ඕනේ amount එක. එතකොට 5200 මගේ තියෙන්නේ ඒක සබ්ජෙක්ට් එකක් දැම්ම නිසා.
ඊට පස්සේ name on card දෙන්න. ඊට පස්සේ card number එක දෙන්න. ඊට පස්සේ expire date එක දාන්න. මම මේ විදිහට මගේ details දානවා. ඊට පස්සේ CVC අංකේ දාන්න ඔයාලගේ card එකේ අනිත් පැත්තේ තියෙන, කියන්නේ පිටිපස්සේ තියෙන. ඊට පස්සේ නිවැරදිව මේක ගැහුවට පස්සේ සබ්මිට් කරන්න. ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ එන ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා යනවා. මගේ නම් කාඩ් එකේ සල්ලි නැති නිසා පේමන්ට් එක රිජෙක්ට් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා හරියටම පේමන්ට් එක සක්සස්ෆුලි වෙනවා නම් මේ වගේ ප්‍රොසෙසින් කියලා වැටෙනවා. ඊට පස්සේ මෙහෙම ඔයාලට ප්ලීස් වෙයිටින් කියලා කියනවා. ඊට පස්සේ උතනින් ගියාම ඔයාලට පේමන්ට් එක සක්සස් කියලා වැටෙනවා. මගේ පේමන්ට් අන්සක්සස්ෆුල් කියලා වැටෙන්නේ මොකද මේ මගේ කාඩ් එකේ සල්ලි නැති නිසා. නැත්නම් ඔයාලට මෙහෙම වැටිලා ඔයාලට මේල් එකකුත් එනවා පේමන්ට් එක සක්සස් කියලා. thank you.